හායි මම ප්‍රසා. ඉතින් මේ වීඩියෝ එකෙන් අද අපි කතා කරන්න යන්නේ ටී-ෂර්ට් අඳිද්දි කොල්ලෝ කරන වැරදි සහ ඒවට පිළියම් මොනවද කියන එක ගැන. ඉතින් ගෑනුවට වගේ නෙමේ අපිට තියෙන ලොකුම දේ තමයි මේ ටී-ෂර්ට් එක. ඉතින් අපි ටී-ෂර්ට් එකකින් තමයි අපි කරන හැම ස්ටයිල් එකක්ම කරන්නේ. ඒක හරියට අඳින්න පුරුදු වෙන එක ඇත්තටම වැදගත් දෙයක්. එහෙනම් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. පළවෙනි දේ තමයි the fit. ඕනවටත් වඩා හිර නැති ඕනවටත් වඩා ලොකු නැති ටී-ෂර්ට් එකක් තෝරගන්න බලන්න. ඒ කියන්නේ ඔයාගේ ඇඟේ ගානට ෆිට් වෙන ඒවා ඔයා අඳින්න පුරුදු වෙන්න ඕන. විශේෂයෙන් පපුව ගාවට ෆිට් වෙලා ඒ වගේම බඩ හරියෙන් පොඩ්ඩක් ලිහිල් වෙන විදිහට මෙන්න මේ පේනවා වගේ ටී-ෂර්ට් අඳින්න පුරුදු වුණොත් ඔයාව ලස්සනට පේනවා. මෙතනදී අපි සලකන්න ඕනේ ඊළඟ තමයි ටී-ෂර්ට් එකක් ලස්සනට පේන්න ඔයාගේ ඇඟත් ලස්සන තියෙන එක වැදගත් වෙනවා. විශේෂයෙන් ඔයාගේ බඩ වැඩි නම් ඒක අඩු කරගන්න. කෙට්ටු කෙනෙක් නම් ටිකක් මහත් වෙන්න try කරන්න. ඒක ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි. ගොඩාක් වෙලාවට ජිම් බොඩි එකක් හදන එක නැත්තම් මේ වගේ ටෝන් එකක් නැත්තම් ලීන් මස්කියුලර් ඇඟක් හදනවා වගේ අමාරු දෙයක් නෙවෙයි. බඩ අඩු කරගෙන ටිකක් මසල්ස් වැඩි කරගන්නවා කියන එක. ඉතින් ඒ දේ කරන්න පොඩ්ඩක් try එක දෙන්න. ඊළඟ තමයි ෆැබ්‍රික්. සමහර රෙදි තියෙනවා ඒවා හොදද්දි ඇකිලෙනවා නැත්තම් ඇදෙනවා කලර් එක යනවා. ඉතින් ඒකට හේතුව අපි බාල රෙදි ගන්න එක. ගොඩක් වෙලාවට හොඳම කඩේකට ගිහිල්ලා ගත්තත් ඒකේ ෆැබ්‍රික් එක ගැන ඔයා හිතුවේ නැත්තම් ඒක අවුලක්. දැන් මං කලින් කිව්ව අවුල් වලට ප්‍රධාන හේතුව තමයි සින්තටික් මිශ්‍ර වුණු තුනී රෙදි පාවිච්චි කරලා හදපු ටී-ෂර්ට්ස් ඔයාලා ගන්න එක. ඉතින් ඔයාලා ඒවට ගොඩාක් ලොකු මුදලක් ගෙවලා ඒක ගන්නවා කියන්නේ ඇත්තටම කරන මෝඩ වැඩක්. එහෙනම් කරන්න ඕන දේ මොකද්ද? ඒක තමයි 100% cotton නැත්තම් heavy weight cotton වලින් හදපු ටී-ෂර්ට්ස් ගන්න එක. එතකොට ඊළඟ තමයි GSM අගේ වැඩි ඒව ගන්න එක. GSM කියන එකේ තේරුම තමයි grams per square meter කියන එක. මේක ඔයාලගේ අර කොලර් එකේ ටැග් එකක් එනවනේ පොඩි මෙන්න මේ වගේ. අන්න එකේ මේවා ගහලා තියෙනවා. 100% cotton නැත්තම් heavy weight cotton ඔය විදිහට ගහලා තියෙනවා. ඔයා ඒව බලලා ගන්න. විශේෂයෙන් ඔයා ටී-ෂර්ට් එකක් ගන්න යන්නේ පාරේ අයිනේ කඩේක නෙවෙයි නම් හොඳ කඩේකට නම් මේ වගේ දේවල් ඔයාලට බලලා ගන්න ලේසි. ෆිට ඕන් කරලා ගන්නත් ඔයාලට ලේසි. මම ඊළඟට එකක් කියන්න. ඉතින් ගොඩක් වෙලාවට මේ රෙදි ගැන කතා කරද්දි ටිකක් ඝනකම් රෙද්දක් තියෙන එක හොඳයි. මොකද ඒකින් ඔයාගේ ෂෝල්ඩර්ස් ඊට පස්සේ චෙස්ට් එකත් එක්ක ලස්සනට ඒක පේනවා. ඔයා තුනී දෙයක් ගත්තොත් ඔයාගේ ඇඟ එච්චර හොඳ ඇඟක් නෙවෙයි නං. මං කියන්නේ ලස්සනට ඩිවෙලොප් කරපු ජිම් ගියපු ඇඟක් නෙවෙයි නං. අනවශ්‍ය කොටස් ටිකක් එළියට පේන ඇඟක් නං. ඒ කියන්නේ හිතන්නකෝ චෙස්ට් එක නිකන් චෙස්ට් එකේ මෑන් බූබ්ස් වගේ තියෙනවා නැත්තම් ගයින වගේ තියෙනවා නම් ඒ දේවල් පේන්න ගන්නවා. නැත්තම් ඉනෙන් ෆැට්ස් තියෙනවා නම් ඒ දේවල් අනවශ්‍ය විදිහට කැතට පේනවා. මේක වැහෙනවා අර ඝනකම් රෙද්දක් ඔයා ගත්තාම. ඉතින් අනිවාර්යයෙන්ම කඩේකට ගිහිල්ලා ඒක පොඩ්ඩක් try කරලා ඒකේ රෙද්ද ගැන පොඩ්ඩක් හිතලා ආයෙ ටී-ෂර්ට් එකක් ගන්න බලන්න. ඊළඟ තමයි බේකන් නෙක්. ඒ කියන්නේ බෙල්ල ළඟ ඇකිලුණු ඒවා. නැත්තම් ඇකිලුණු ගතිය. මේක ගොඩාක් වෙන්නේ රෙදිවල අවුල. අර කලින් කිව්වා වගේම තමයි. ඒ වගේම ගොඩාක් පරණ වුණාම ටී-ෂර්ට් එකකට මෙහෙම වෙනවා. ඉතින් මේ වගේ ටී-ෂර්ට් එකක් තියෙන එකක් අඳින්න එපා. එහෙම ඇඳහම ඔයා පරණ ටී-ෂර්ට් එකක් ඇඳා වගේ එකක් අනිත් අයගේ ඔලුවට යනවා. සමහරට ඒක එච්චර පරණ නැතුව ඇති. ඔයා අඳින්නේ සමහරට ඒක අලුතෙන් ගත්තා, ළඟදි ගත්තා. ඒක මෙහෙම වුණාට අලුත් එකක් නේ කියලා වෙන්නේ නැති. හැබැයි අනිත් අය හිතන එක පරණ එකක් ඔයා අපිරිසුදු විදිහට අඳිනවා නැත්තම් පරණ වෙච්ච එකක්. අවුරුදු ගාණක් පරණ එකක් ඔයා අඳිනවා කියලා. ඒක කරන්න එපා. මේක හැමෝම කරන වැරද්දක් නෙමෙයි. හැබැයි ඔයා මේක කරනවා නම් අදම නවත්තන්න. ඊළඟ එකත් මේ ටී-ෂර්ට් ගැන වීඩියෝස් කරන අය හැමෝම වගේ කියන කතාවක්. ඒ තමයි logos and graphics තියෙන ඒවා ගන්න එපා. ගද්දි අනිවාර්යෙන්ම තෝරගන්න ඕන හොඳම දේ තමයි minimalistic aesthetics. ගොඩාක් logos නැති පොඩි ස්ටයිල් එකක් කරපු නැත්නම් plain t-shirts ගන්න එක තමයි ගොඩාක්ම හොඳ. සමහර අය විකට රූප නැත්නම් සමහර වැකි ගහපු ටී-ෂර්ට්ස් ගන්නවා. මේවා නම් අඳින්න එපා. මේවා early 2000 වල ස්ටයිල්ස්. ඉතින් මේ දේවල් දැන් කරාම කට්ටිය හිතනවා ඔයා නිකන් මෙලෝ රහකින් ෆැෂන් ගැන මොනවද දන්නේ නැති කෙනෙක් කියලා. සහ මේවා ගොඩාක් ලාභයට ගන්න තියෙනවා. මේ වගේ ටී-ෂර්ට් සමහරලාට ඔයා සල්ලි වැඩිපුර ගෙවලා ගත්තත් හිතන්න පුළුවන් ඔයා ලාභයට ගත්ත කියලා. ඒ නිසා මේක කරන්න එපා. ඉතින් ඔයා ගන්න ඕන plain t-shirts පාට මොනවද? ඒ තමයි කළු, සුදු, navy blue, අලු. මේවා ඕනම කෙනෙක්ට ඕනම ස්කින් කලර් එක කෙනෙක්ට මැස්කියුලින් එක පේන විදිහට මැච් වෙනවා. ඒ වගේම ඕනම එකක් එක මේක පෙයා කරන්න පුළුවන්. ඩෙනිම් එකක්, cotton trouser එකක්, chino එකක් ඕනම එකකට මේක පෙයා කරන්න පුළුවන්. ඉතින් මේ plain පාට ටික අනිවාර්යයෙන්ම t-shirts හතරක් ගන්න. කළු, සුදු, navy blue සහ අලු. ඉතින් මේ දේවල් ඕනම එකක් එක මැච් වෙනවා. ඒ වගේම මම අර කලින් කිව්ව මිනිමලිස්ටික් ඉස්තටික් ගණේට අයිති වෙන ටී-ෂර්ට්ස් තමයි මේවා. ඉතින් ඔයාලට පුළුවන් මේකෙන් හොඳ ටී-ෂර්ට්ස් ටිකක් ගන්න. සමහරලාට මේ වගේ ටී-ෂර්ට්ස් ඇඳම අනිත් අයට මේකෙන් ටිකක් ක්ලාසි ලුක් එකක් ඔයාගෙන් එනවා. ඒ කියන්නේ ටිකක් සල්ලිකාරය. නැත්නම් රිච් ලුක් එකක්. ඇත්තම කිව්වොත් මේකේ රිච් ලුක් එකක් එනවා. ඔයා මේ වගේ ප්ලේන් ටී-ෂර්ට්ස් අඳින්න. ඒ කියලා හැම වෙලෙම ප්ලේන් ටී-ෂර්ට්ස් අඳින්නම එපා. ස්ටයිල් කරපු ටී-ෂර්ට්ස් අඳින්න. සමහර ටී-ෂර්ට්ස් තියෙනවා પ્રિન્ටඩ් ටී-ෂර්ට්ස්. ඒ වගේ දේවල් ලස්සනයි.
ඊට පස්සේ ෂර්ට්ස් මේ දේවලු try කරන්න. ටී-ෂර්ට්ස් මඳින්නත් එපා. ඊළඟ තමයි ටකින්. ටී-ෂර්ට් එකක් ගොඩාක් දිගට අඳින්න එපා. ඒකෙන් ඔයාව තවත් කොටයි වගේ පේනවා. ඒ කියන්නේ ඔයා කොට කෙනෙක් නම් ඔයා ටී-ෂර්ට් එක ටිකක් දිගට අරගෙන ඒක මෙන්න මේ වගේ පේන විදිහට ඇඳොත් ඔයාව තවත් කොට කෙනෙක් වගේ අනිත් අයට පේනවා. ඒ නිසා ටී-ෂර්ට් එකක් ඉවර වෙද්දී සාක්කුව ළඟට එනකන් විතරක් තිබ්බා නම් ඇති. එතනින් එහාට දිගේ ඒවා ගන්න එපා. ඒකෙන් ඔයාව කොටයි වගේ පේනවා. ඒ වගේම ඔයා රිලැක්ස්ඩ් ෆිට් ටී-ෂර්ට්ස් අඳිනවා නම් ඒ කියන්නේ මෙන්න මේ වගේ ටී-ෂර්ට්ස් අඳිනවා නම් ඔයාට පුළුවන් මේක ටක් කරන්න. ඉතින් ටක් කරන එකත් මෙන්න මේ විදිහට කරන්න පුළුවන්. ඔයාට පුළුවන් ෆුල්ම ටක් කරන්න නැත්නම් මේ වගේ කොනක් විතරක් ටක් කරන්න. එතකොට ඔයා ටී-ෂර්ට් එකක් අරගෙන ඒ ටී-ෂර්ට් එකෙන් ස්ටයිල් එකක් කරනවා කියලාත් බලන අයට පේනවා. ඊළඟ තමයි ෆිට ඕන් කරන එක. ඔයා ටී-ෂර්ට් එකක් ගද්දී අනිවාර්යයෙන්ම ෆිට ඕන් කරලා ගන්න. ඒ කියන්නේ ඇඳලා බලලා ඒක ගන්න. ඔයා මේක කරන්න පුළුවන් නැත්නම් මේ ෆිට ඕන් කරන ෆීචර් එක තියෙන්නේ ඉතින් ෂොප් එකකට ගියොත් තමයි. ඒ නිසා ෂොප් එකකින්ම ගන්න. ගොඩක් වෙලාවට කොල්ලෝ කරන වැරද්දක් තමයි පාරායිනේ තියෙන ඇඳුම් ගන්න එක. ඇත්තම කතාව තමයි පාරායිනේ තියෙන ඇඳුමුයි කඩේ තියෙන ඇඳුම් වලයි ප්‍රයිසස් ගත්තාම එහෙම ලොකු ඩිෆරන්ස් එකක් නැහැ. ඔයා හොඳට හොයලා බැලුවොත් ගොඩාක් ප්‍රසිද්ධ නම් තියෙන shops නැත්නම් ලොකු ටෙක්ස්ටයිල් වලින් ඔයාට ඒ ගානටම ඇඳුම් ගන්න පුළුවන්. සමහර වෙලාවට අර පාරේ තියෙනවටත් වඩා අඩුවෙන් ඔයාට shop වල ඇඳුම් ගන්න තියෙනවා. සහ ඒවා හොඳ ක්වොලිටියෙන් තියෙනවා. ඒ වගේම ඔයාට ෆිට ඕන් කරලා බලලා පොඩ්ඩක් තව දේවල් try කරලා පෙයා කරලා ගන්න පුළුවන්. ඉතින් අන්න ඒ chance එක give up කරන්න එපා. ඒ නිසා අනිවාර්යයෙන්ම ෆිට ඕන් කරන්න. ඊළඟ තමයි make V shape body. ඒ කියන්නේ ඇඟක් හදාගන්න try කරන එක. ඉතින් ඔයා මොනවා ඇඳත් වැඩක් නැහැ. ඔයාගේ ඇඟ අවුල් නම්. ඉතින් මේක මම බෝනස් ටිප් එකක් විදිහට දෙන්නේ. ඒ කියන්නේ ඇඟක් හදන එක අනිවාර්යද අත්‍යවශ්‍යද කියලා අහුවොත් ඒකට උත්තර විදිහට මම දෙන්නේ නැහැ. ඔයා නිකන් V shape body එකක් තියෙන්න ඕන. ඔයාට ජීවිතේ හැමදේම ලැබෙන්න V shape body එකක් තියෙන්න ඕනේ නැහැ. six pack ඇඟක් තියෙන්න ඕනේ නැහැ. ඒක තමයි සිරා කතාව. ඒ වුණාට ඔයාට මෙහෙම ඇඟක් තියෙන එකෙන් අනිත් අයගේ respect එක, attention එක ඔයාට ඉක්මනින් ගන්න පුළුවන්. ඉතින් ඒ දේවලුත් එක්ක ඔයාගේ අනිත් confident එක, knowledge එක, money ඊට පස්සේ ඔයාගේ status එක, education එක මේ හැමදේම එකතු වුණාම ඔයා නිකන් perfect කෙනෙක් විදිහට අනිත් අයට පේනවා. ඉතින් පුළුවන් නම් V shape body එකක් හදාගන්න. ඒකට gym එකකට හරි නැත්නම් home workout එහෙමත් නැත්නම් calisthenics හරි වාට කරන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකකින් ටී-ෂර්ට්ස් ගැන ගෙනාපු ටිප්ස් මෙච්චරයි. වාට මොකද හිතන්නේ වීඩියෝ එක ගැන? වාට හිතන දේ පල්ලෙහාන් කමෙන්ට් එකක් විදිහට දාන්න. ඔයා හිතනවා නම් මේ වීඩියෝ එක හොඳයි කියලා ලයික් එකක් දාන්න. එතකොට තමයි මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට පෙන්වන්නේ. ඔයා හිතනවා නම් මේ වීඩියෝ එක ඔයාගේ යාළුවෙක්ට වැදගත් වෙයි කියලා අන්නේ යාළුවාට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න කැමති නම් මගේ channel එක subscribe කරලා set වෙන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ජය.